පහුගිය දවස්වල මගේ ඔය තරුණ සංවිධානයේ ඉලන්දාරියෙක් පෝස්ටර් ගහන්න තන්න කියලා මට කෝල් එකක් දීලා කිව්වා අපේ හැමදෙරේ මේ පාලි නැතුව මිනිසුන්ට තේරෙන මරණ අර අපේ සමිතියෙන් ගහන්න ශෝක ප්‍රකාශයක් කර සංවේගයයි කිය ගහන එකක් වාක්‍යයක් කියනවාද හොඳ එකක් මම කො ලියා ගනින් පුතේ කලබලෙන් කියන්න එපා හිමීට කියන්නකෝ මම කො උඹ ලියහන් දැන් මේ ටෙලිෆෝන් එකෙන් එහෙයි එහෙනම් මම ලෑස්ති මම කො ලියන් මිය ගියේ ඔබයි කොල්ලා ලිව්වටක් ගාලා මිය ගියේ ඔබයි එහෙයි ලිව්වා අද ඉතුරු එක ලියහන් පණ ගියේ මටයි කොල්ලා බෑම කියනවා ලියන්න මම ඇයි මේ දැන් ඕක අරගෙන ගිහිල්ලා දුන්නා මට කොල්ලන්ගෙන් බැනුම් අහන්න වෙන මුළු සමිතියම ආවෙලව ගනි මේ මොකද්ද බොලතෝ ලියාගෙන ආවේ කියලා පණ ගියේ මම කියන්නේ නෑ පුතේ ඇත්ත ඕකයි පුතා ඇයි දැන් මැරිච් එකාට ප්‍රශ්නයක් නෑ ඌ මලා බඩ උඩ අත් දෙක තිබ්බම තව සුමානයක් හිටියත් ප්‍රශ්නයක් පැහැදිලිද ගේ වටේ ඉන්නේ උන්ගේ පණ යනවද නැද්ද දවස් ගණන් මිනී තියාගත්ත හැබැයි මේ කණ්ඩ දීලා තේ දීලා ඒ නිසා හොඳම දර්ශ ආගම හැටියට මම දකින්නේ ආදර්ශ ගොඩක් ගන්න පුළුවන් ආගම ඉස්ලාම් ආගම මේ නව සංගායනාවෙන් අපි නිර්දේශ කරලා ඉදිරියට පවත්වන්න ක්‍රියාත්මක වෙනවා හැම පන්සලකම දායකයන්ට නීති පද්ධතියක් හදන්න ඕනේ හරිද අපේ හැඳුරනේ සියලුම ඉස්ලාම් පිරිමි පල්ලියට අනිවාර්යෙන් යනවද නැද්ද දවසට 5 සැරයක් ආගම අදහනවනේ 5 සැරයක් කොහොමද අදහන්නේ ලා ඉලාහා ඉල්ලල්ලාහ් මුහම්මද් රසූලල්ලාහ් අල්ලාහු අක්බර් කොහොමද කියන්නේ ලොව බල ඇති එකම දෙවියෝ අල්ලාහය අල්ලාහ හැර වෙර කිසි දෙවියෙක් අදහන්නේ නැහැ කට ඇරලා අයියෙන් කියනවා කට ඇරලා අයියෙන් කියනවා දැන් අපේ උන්ට ලොකුයි කියලා හිතාගෙන ඉන්නේ උගේ ගෙවල් වලට මං යනවනේ බණට নমස්කාරය කියන්නේ පන්සිල් ගන්න මන් දැනගන්න අන්නරුගේ කඩා වැටුණා දැන් හරි පන්සිල් දෙන්න මම පන්සිල් දෙනවා කොහොමද දන්නවද බලනවා උන් සද්දයක් නැතිනකොට බෙල්ල උස්සලා මං අහන මොකද බෑපන් ඉන්ටර්කූලර් එකේ උඹේ ලොකුකම උඹේ සල්ලිකාරකම උඹට අපි රකින්න ඕන ධර්මයේ ගරුත්වය අපි මට හරි ආසයි පුංචි දරුවන් ඉඳලා වැඩි හිටියත් දක්වන්නකට සාදුනාදේ নমස්කාරය ඇහුවම හිත පිරෙනවා කම් පිරෙනවා මේවා ගම්බද අපේ හන්දේ තවමත් ඔබ වහන්සේට බුදුබව ලැබෙන්න මෙව ආරක්ෂා වෙලා තියෙනවා මේ ටික ආරක්ෂාලා තියෙනවා මේ ටික අපේ ගම්බද ඇත්ත නගරයට එන්න තමයි හුඟක් කෝලං ඇත්තටම ශාසනයේ මුල් සම්ප්‍රදායවල දැන් අපි මතක තියාගන්න මම ඔබට තව ටිකකින් 3 සැරයක් নমස්කාර කියන්නේයි කියලා චූටි පැටියන් හින්දා කියලා දෙන්න ඕන අපි දැන් පිරිතකට පන්සිල් දෙනකොට එක විදියක් බුද්ධං සරණං ගච්ඡාමි ඒ සරභඤ්ඤ දේශනා ක්‍රමය. ගිහිය එතකොට පන්සිල් ගන්න ඕනත් ওই විදියට. දැන් ඔහොම පන්සිල් දුන්නාම කොහොමද යන පන්සිල් ගන්න? බුදුහාම ගත්තාමි. මහානේ වරෙන් ගහ ගන්නද වරෙන්? උන්ගේ හිතේ අපි අදින්නේ වැඩ නැති හින්දා කියලා. short and sweet. පටගාලා කියලා ඉවරයි. වෙනේවට අගේට නටනවා එළි වෙනකන් කලබල නැතුව. මියුසිකල් ෂෝ එකක බලන්න වරුන් අදින තාලේ. යටිගිරියේ මැරෙන්න ඔන්න මෙන්න සයිස් එකට අදිනවනේ. ඉස්ලාම් ඇත්ත කොච්චර ලස්සනට ওই ටික ගායනා කරනවද? අනිත් එක කියන දේම කරන જાතියන්නේ දැන් ලොව බල ඇති එකම දෙවියෝ අල්ලාහය අල්ලාහ හැර වෙන කිසි දෙවියෙක් අදහන්නේ නැත. අපේ උමුත් කියනවා තමයි නත්ති මේ සරණං අඤ්ඤං කතරගමත් ගොහින් එඤ්ඤං. ඔන්න අපි කවදාවත් දැක්කද ඉස්ලාම් මිනිහෙක් අරක කියලා වට්ටි එක කෙහෙල් ගෙඩියකුයි දෙවුල් කට්ටකුයි ලබ්බකුයි මොන හරි ගෙඩි දෙක තුනක් තව තියාගෙන වටේට කරගෙනවා කොයේ උන්ද නැති මේ සරණං අඤ්ඤං කියනේ
ජීවිතේට ඉස්ලාම් මිනිහෙක් කියන්නේ එකක් කියලා තව එකක් කරන්නේ කිව්වොත් අල්ලා දෙවියෝ විතරයි කියලා අල්ලා අපේ බුදුහාමුදුරුවෝ විතරක් සරණ යන්න පුළුවන් ශ්‍රාවක පිරිසක් අනාගතයට හදන්න ඕන. මේ මහායාන සම්ප්‍රදායත් එක්ක ලංකා ඉතිහාසයේ ඇතම් විකෘති වීම සිද්ධ වුණා. ඊට වඩා භයානක විකෘතියක් වර්තමානයේ සිද්ධ වෙගෙන යනවා ශාසනයට. අද මේ ටික නැති වෙනකොට ස්තෝප්පේ දින ගණන් මිනිය තියාගෙන සූදු කෙලිනවද නැද්ද? පැහැදිලිද? කුස්සියේ පැත්තේ ඉස්කාකාර සංස්ථාවේ දොර ඇරලා. ඒ කසිප්පු කෙලිනවා. එළියේ සූදුවට දොර ඇරලා. බැනර් එකේ තියෙන්නේ මොකද්ද? නිවන් සැප. ඉන්නේ උමි බැරිච් එකයි දෙගොල්ලම අපායට යනවද නැද්ද? බලන්න උන හත් දවසට බණ කියන්නේ එහෙම තියෙන කලබලේ. මෙහි දුස්සීලකම් කෙලවරක් නැහැ. නිවන් දකින්න එහෙම බෑ. අපි මේ අනාගත પરම්පරාවට මේවා දකින්නවත් ඉඩ සලස්සන්න කියලා මම වැඩිහිටියන්ට ආරාධනා කරනවා. වැඩිහිටි මෑණිවරු වැඩිහිටි පියවරු මේකේ පපුවට අරගෙන මගේ හාමුදුරන් වහන්සේලාගේ උපදේශ ඇතුව මේක ගම්වල ක්‍රියාත්මක නොකළොත් ඔබෙන් පස්සේ අනාගත ශාසනයක් නෑ මතක තියාගන්න. දැන් මම මෙතන ඉන්නගෙන් මැදියන් වයසයකින් ඇහුවොත් කවදාවත් දැක්කද ජීවිතේ මල පොත කියවන මලගයක් අද වෙනකන් දැක්කද? අහලා තියෙනවා මිසක් දැක ගන්න නෑ මගේ හාමුදුරනේ. කාගේද වරද? පරණ වැඩිහිටියෝ ඔයාලට කියලා දුන්නේ නෑ. වැඩිහිටියෝ ඔබ මේ දරුවන්ට මේක ආදර්ශයෙන් පෙන්වුවේ නැත්නම් ඔබෙන් පස්සේ ආයිත් මේක ඔය ටිකවත් පිළිගන්නවද? වැඩිහිටි මගේ රත්තරන් මෑණිවරුනි පියවරුනි ඉස්ලාම් ආගමෙන් හරි ඉගෙනගෙන හොඳ දේ අද අපි ළඟ ඒවා නෑ වෙන ආගම් වල හොඳට ක්‍රියාත්මකයි. ඒ නිසා මේක මම තව බොහෝ දේවල් ගැන කියලා තියෙනවා නිම කළ වහා ගෙට ගනු වගේ මිනිය කපා. සමහරවුන් ගේ ඇතුලේ පණ ගිහින් ආයෙ මල්ශාලාවට දීලා ආයෙ රෑ 12 පණිනකන් කියලා තියාගෙන ඉන්නවද නැද්ද මග? ඔගොල්ලෝ කියලා තියන්න ඕන ළමයින්ට මම මැරිච්ච දාට තොපි එළිය රෑ 12 වෙනකන් තියාගත්තොත් බලාගත්ත හැකි මට පීනස තිබ්බොත් මම බෝල රෑට රූට එනවා. උන් බයටමයි අපේ මිනිස්සු පුදුම බයක් නෙතින අපේ අවබෝධයෙන් නෙමෙයි වැඩ කරන්නේ බයටමයි වැඩ කරන්නේ. එහෙමවත් හදන්න පුළුවන්ද බලන්න. සරලම පෙට්ටියක් මිස වියදමක් එපා. ඉස්ලාම් මිනිස්සුන්ගේ ලොකුම ලොකු එකා යන්නේ එකම කූඩේ ඇස්සේ දුප්පත්ම දුප්පත් ආදයගෙන යන්නේ අර කූඩේ ඇස්සේ මිනිපිටි තරඟයක් අපේ ඇඳට පැදුරු කෑල්ලක් දාගන්න අවුරුදු ගණන් එක තැන් වල ඉන්න අම්මට එකෙක්වත් නැහැ. බලන්න ඕන මලා මුඩට උඩුවියම් පයට පාවඩ අවවතු සේසතු මුරාතු සියල්ල මැද්දෙන් අවසන් ගමන් අරන් යන්නේ. ඒක අපි මතක තියාගන්න ඕන හොඳටම. දැන් ඔය බලන්න මරණ දැන්නින් අහගෙන ඉන්නේ මම කිව්වේ එකයි මේ අපේ මල ගෙදර දවසට ඒක ලෝකෙට කියන දුවමනා එකක් නෙමෙයි. හාමුදුරුවෝ 100 ගණන් වැඩම ගන්න ඕනේ නැහැ. 4 නමක් හොඳටම ප්‍රමාණවත් අපේ ජාතියේ එවුන් තරම් කුහක ජාතියක් වෙන ඉස්ලාම් මිනිහෙකුගේ එකෙක් වැටුනොත් තුන්ගේ પરම්පරාවේ අනිත් එවුන් සේරම ආධාර කළ නැගිටිනවද නැද්ද? අපේ ගමක එකෙක් අමාරුවෙන් දණිපණි ගාලා අලු පිහ දාලා නැගලා එනවනම් අල්ලපු ගෙදරින් මොකද කරන්නේ දුවේ? හොඳම දේවාලේ හොයන්න යනවා. මොකටද? අරුට හූනියම කරලා එන්න පුළුවන්ද බලන්න. මං කියන්නේ ඇත්තද? ඒ නිසා ඉස්සෙල්ලාම අපේ කුණු වෙච්චි පපු ටික හොදන්න ඕනේ. වැරද්ද නම් වැරදුණු තැන වැරද්ද පිළි අරගෙන වැරද්ද හදාගෙන ඉස්සරහට යන්න. මං අහන්නේ අපේ ගෙවල් වලට හිඟර මිනිස්සු වෙනවද? පාරවල් වල හිඟනා ඉන්නවද නැද්ද? ඒ අයගෙන් ඕගොල්ලෝ අද වෙනකන් දැක්කද මුස්ලිම් මිනිහෙක් හිඟා කාගෙන ආවද? හිඟන හරියක් හිඟන්නේ මොකද બોලේ? සිංහල බෞද්ධ. පල්ලියෙන් ෂෝක් එකට උදව් කරනවද නැද්ද උන්ට? දැන් පහුගිය දවස්වල මගේ නායකයන්වනේ රාමසන් උත්සවය තිබුණේ මේ මොකද්ද මේ ඉස්ලාම් නැත්තන්ගේ අවුරුද්ද නෑ. මම උදේ හිටියේ කොළඹ 10 ගානක් සෙනගෙලි පල්ලියට ගිහිල්ලා පූජාවට ගිහිල්ලා එනවා.
හැන්දෑවෙත් මං කොළඹින් එළියට යනකොට මං දැක්කා අර චූටි දරුවෝ දූලා පුතාලා එක්ක උන් අවුරුදු 80 අර සෙල්ලම් කරන ළමයින්ගේ පාක්වල ඉන්නවා. මං දැක්කේ නෑ එක මිනිහෙක්. බීලා වැනි කුණු වෙලා කැතවතන කියනවා දැක්කේ නෑ. අපේ උන්ගේ අවුරුද්ද කවද්ද? අප්‍රේල් 12. අපේ උන් නායකයන් හැන්ද වෙන්න ඕනේ නෑ. පාන්දර ඉඳලම කුණු වෙච්චි ගම. කසිප්පු කෙලියෙමුත් නැත්තට උනේ මොන જાතියද? සිංහල જાතිය. මත්ද්‍රව්‍ය වලින් නැති උනේ මොන જાතියද? මේ වෙනකොට මගේ නායකයන් 6.8ක් අපේ උන්ට ජාතක වෙලා උපදින එවුන් මන්ද බුද්ධිකයෝ. 8.6. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ජාතික සංඛ්‍යාලේඛන. තත්ත්වය භයානක. ඇයි? අපේ උන් කසිප්පු බීලා ඔළුව විලල් කරගෙන හදනේ උන් ඔය. අපේ හැදුනොත් හැදෙන්නේ අබබ්බේ. සාසනයට එකෙක් දීපියව කියනව නේද? දෙන්නෙම 4 කේන්දරේ පාළු අලී බඩක් තියෙන මලිලව්වා. උන්ගේ හිතේ ඛණ්ඩම තමයි මහ ගොඩක් කනවා නම් උන් කියන මූණන් හොඳ පන්සලකටමයි. උන්ගේ හිතේ අපි බත් ගිලින්න වැරෙන්න. ඔව්. මගෙන් සමහරලාට කතා කරලා අහනවා ඕන වෙලාවකට ස්වාමීන් වහන්සේ සැතපීලාද මං කියන වරෙන් ඇඳේ ඉඩ තියෙන වරෙන් සැතපීලාද අනේ සැත වෙන්න වෙලාවක් සත්තකින් මම මේ කියන්නේ රැයකට පැය දෙකයි બોලේ සැතපෙන්නේ ඕන වෙලාවක සැතපීලාද ඇයි දුප්පත්කම වෙනම එකක් හැම මිනිහෙකුටම තියෙන අහි දුප්පත් උනත් ආත්ම ඒක අපි රකින්න එක අවශ්‍යද නැද්ද වටින් මයි රත්තරන් පුතේ දුවේ කිසි දෙයක් මැනික කාටවත් පේන්න දෙන්න එපා දෙන දේ ලොකුකම් පෙන්නන්න රටට ප්‍රසිද්ධ කරන්න දෙන්න උවමනාවක් මගේ වැඩි හිටි පින්නතුලත් එහෙමයි හදවතින්ම දෙන දේ දෙන්නමයි පින්නතුනේ දුප්පත් මිනිහා අවලමටපත් කරලා එපා කිසි දෙයක් දෙන්න මං කියන ටික තේරුණාද ඇත්තටම මේ ටික අවශ්‍යද නැද්ද